Ko. Hi guys, welcome back to my channel. ඉතින් අද දවස වෙනදාට වඩා පොඩ්ඩක් වෙනස් දවසක්. ඉතින් මම කොහෙද යන්නේ කියලා බලන්න දිගටම එකතු වෙලා ඉන්න. හිතුවට වඩා වෙලාව පොඩ්ඩක් වෙලා ගිහිල්ලා. ඉතින් බලමු. බයික් එකේම නෙමෙයි යන්නේ. බස් එකේ ගිහිල්ලා ඊට පස්සේ පොඩි නෙළුම් දෙනියට ගිහිල්ලා පොඩි දුරක් යන්න තියෙනවා. අද කවුද අපිත් එක්ක අලුතෙන් එකතු වෙන්නේ කියලා බලන්න එකතුලා ඉන්න. පිටිපස්සෙන් මම වගේම සෙට් එකක් එනවා. නෑ මම වගේ නෙමෙයි. ඔයාලා වගේ. ඉතින් බලමු අපි මොකද වෙන්නේ කියලා. මේ පාරත් ඉතින් අපි කෑගල්ලට තමයි එකතු වෙන්නේ. ඊට කලින් ඉතින් රම්බුක්කන්ට මායි චතුව දෙන්නම සෙට් වෙලා තමයි කෑගල්ලට හැමදාම වගේ ඉතින් යවෙන්නේ. අපි කතා කරගත්තේ ඔක්කොම නෙළුම්දෙනි හන්දියට සෙට් වෙමු කියලා. මොකද එතන ඉඳන් කිලෝමීටර් 8ක් විතර යන්න. මේ තමයි මල්ෂක්ක. ඉතින් අපිත් එක්ක හිටියයි කාලේ ඒ හම්බුණාට පස්සේ හම්බුණාද මන්ද ගොඩක් දුරට මෙයා අපිත් එක්ක එන අඩුයි. ඉතින් මේ සැරේ බබත් එක්කම එයාව අය මේ එන්නේ බාගි බබයි අයියා තමයි අපිව ගෙන හින්දා මොකද දන්න තරමින් මේ පාරේ බස් යන්න නැතු ඇති. මොකද පටු පාරක් එහෙම බස් එකක් යන තරම් ලොකු පාරක් නෙමේ ඇතුළට යන්න තියෙන්නේ. Tentu boleh. අපිට චෙක්-ඉන් එක තිබ්බේ 9ට. චෙක්-අවුට් එක පාරට තමයි තියෙන්නේ. ඉතින් අපි ආවේ මේ තේලියල්ල රිසෝට්. ඉතින් මේ රිසෝට් එක කබාන ටයිප් එකට තමයි හදලා තියෙන්නේ. මම හිතන්නේ කබානස් 5ක් වගේ තියෙනවා. අපි අනේ සෙට් එකම ගහලෙමු මේ කරලා. මට ඒ කියන්නේ මට ඒ ටික ඕන අතරම. වෙඩින් එකට වෙන්නේ නැහැ කියන්නේ තාම දෙන්නේ නැහැ. ළඟද? අපොස්තෝලේ. ඊට පහුල ඊට කලින්. ජූලි මට හිතුණා මම වොයිස් කරනවට වඩා ඉතින් මේක ඔරිජිනල් වොයිස් එකම තියන්න. ඒකට හානියක් නොවන විදිහට. කොහමරි අපි යන දවසෙත් මේක තාම හදන ගමන් ඒ කියන්නේ රිසෙප්ෂන් වල හරි මේක හදනවා. ඉතින් කොහොම හරි එහෙමයි කියලා ඉතින් අපේ නිදහසට ඒක බාධාවක් වුණේ නැහැ. ඉතින් මේ ලොග් එකේ විශේෂත්වය තමයි ඉතින් වෙනදට ඩේ අවුට් යනට වඩා ඉතින් පොඩ්ඩත් එක්ක තමයි කාලෙ ගියේ උනේ. කොහොම හරි ඉතින් හැමදාම වගේ උෂි අක්කා පරක් වෙලා හරි ආවා. ඇත්තටම ඉතින් මට මානසික සතුටුයි යා ආපු එක ගැන. මොකද ඉතින් ඇත්තට මං හින්දා යා ආවා කියද්දි මොකද අසනීපෙන් ඉද්දි කැලණියේ ඉඳන් බයික් එකේ යනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. ඉතින් එහෙම හරි ආවා. අර මේ පාර නේද? මොනවද කියන්නේ? දුරයිද? අර පාර නේද?
කවුද මේ ලොකු ඇන්ටි? පුළුවන් නෑ නේද? ඇයි? ඉතින් ඒක තව හොඳයි යන්නේ ඔර වටයක් ගිහින් යනකොට මේ කෝ උෂානි අක්කා බොඩගිනේ. උෂානි ඉෂානේ ඉන්නන්නේද? අයියා මෙයා මාළු. දාඩියා මට වල ෆොටෝ එකක් මගේ කඩලා දෙන්නේ. ඔයාම හොර ෆෝන් එක මෙරෙන්නේ නේද? ඉතින් ගන්නකො මොකද්ද ඔයාගේ? 16. එහෙනම් ඇයි? 14 මන්ද. මොන ඒක ඇති රෙඩ්මි එකක් වුණේ ඒක හින්න හොඳයි. ඉතින් ෆොටෝස් ගහන්න ඕනේ. ඊට පස්සේ කොහමද උෂියක් ආවට පස්සෙත් අපි ෆොටෝස් ගහලා කයියෙන් ඉතින් කන වෙලාවත් ආවා. හොඳම වැඩේ කරන්නේ දැන් මම එද්දි මේව ඔක්කොම පොරවගෙන න්යාලා තුවාල බඳලා උඩින් ෂෝල් එකක් දාලා හෙල්මට් එක උඩින් දාලා දැන් අර ෆන්ක්ෂන් එකේ සාරි ජැකට් එක මහන්න දෙන්නත් එන ගමන් කිරිබත් ගොඩ උඩ තට්ටුවේ දුන්නා ටේලර් ෂොප් එක මම අර ස්කාප් එකයි දැන් තුවාල ඔක්කොම දාලා මූණේ චුට්ට මම උඩ තට්ටුන්න ගලා අයියා එන්න කලින් ටේලර් ෂොප් එකට ගියා කොහොමද මෙහෙම කලාතුරකින් හම්බෙන කතා වෙලා හම්බෙන මේ එක දවසේ ඉක්මනට ගෙවෙනා ළමයි එක අර නිකන් වාෂ්ප වෙලා යනවා වගේ. ඉතින් අවසාන මේ මතක ටික විතරක් ඉතින් ඉතුරු කරගන්න ඕන හින්දා මම මේ ෂොට් එක ගත්තා. ඒ මගේ බාලිකාවි ඔයා ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ ඒකනේ මොනවාද ඔයා ඩයලොග්ද මගේ එකෙන් හොස්පොට් දෙන්න මේ පූල් එක ළඟට නිකන් හරි යන්නේ මේ පූල් එක ළඟට දැන් නම් හැබැයි අවුවක් නෑ විනාඩි 10ක් දානකොට DJ 10ක් හරි ඩවුන්ලෝඩ් කරනවද මගේද හිටියේ නේ
මගේද හිටියේ මේ පල්ලෙන් තියන්නේ කොහොමද? ඒක තමයි. පීන. Offriamo soluzioni di climatizzazione completa, da impianti residenziali alle fotografiche che avanzati colleghi. Se voi අනේ ඉතින් නගිතලා අදන්නේව නැහැ. පුළුවන් තරම් ඉතින් වීඩියෝ ෂෝට් කරලා තමයි දැම්මේ. මොකද vlog එකක් නිසා අයින් කරන්නත් බෑ. ඒත් ඒක අයින් කරන එකත් අපරාධි කියලා හිතනවා. ඉතින් නටපු පිස්සුව හැටියට ඒත් තියෙන ඔක්කොම දාන්න බෑ. කොහොම හරි ඉතින් අපි පූල් එකට හවස් වරුවේ තමයි පූල් එකට බැස්සේ 3:00 පස්සේ වගේ. මොකද මාරම අවුවා දවල් කාලේ යන්නම අමාරුයි. මේ ටයිම් එක නම් ෂේප් ගොඩ දුරව බහැලා පූල් බහලා එන අතර ටිකට ඉතින් ශියාක යන්න ලෑස්තිලා. මොකද දුරේ ඉඳන් ආවේ අයියත් එක්ක ආපු නිසා අපහු කෙලණිට මේ යන්න ඕන. ඒකත් එක්ක ඉතින් ඇත්තටම ආපු එක සෑහෙන වටිනවා. ඉතින් thank you ශියාකේ ආවට. ඒ වගේම තමයි අනිත් අයත් ඉතින් එක වගේ හැමෝම මේ විදියට හම්බුන එක ඒ කියන්නේ අවසානේ නෙමෙයි. අය කවදා හරි හම්බෙයි. ඉතින් එතකන් මේ මතක හැමදාම මතකයක් විදියට channel එකේ හරි තියෙයි. මොකද්ද? උඩට පියාතුරක් දුන්නා මම නම් දන්නේ. පියාජිය දෙකක් කිව්වේ ආයෙම. මේ අර මොකද්ද බාගි කිව්ව නේද මේ චාර්ජර් එක ගන්න කියලා? ඔව් ගත්තා. හරිනේ උඩ තිබ්බේ නෑ නමුත් චාර්ජර් නේ.
නුඹ සඳක් වෙලා පායා මට එළිය වුණු වගයි නුඹ සඳක් සේම පැසයයි මට ඉතිරි කළුවරයි මගේ මතක එපමණයි මයිතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි